මම හිතන්නේ ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ චිත්‍රපටියෙන් පස්සේ වාලම්පූර් චිත්‍රපටියේ පැමිණීම ගැන ටිකක් උනන්දු වෙන ආසාවෙන් හිටපු කෙනෙක් මම සහ මම ලංකාවේ ප්‍රේක්ෂකාගාරයක්ම ඒ ගැන උනන්දුවෙන් හිටියා. සහ පැය දෙකමාරක් මම හිතනවා සිංහල චිත්‍රපටියක් ලාංකේය චිත්‍රපටියක් මෙහෙම ටිකක් අපි උනන්දුවෙන් දිගටම රඳවගෙන මේකේ තියෙන ත්‍රාසය කියන එලිමන්ට් එක හඩත්තු කරන්න උත්සාහ කරමින් මම හිතනවා අපිට මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න පුළුවන් වුණා. ඒක පළවෙනි මේකේ තියෙන තාම වැදගත් මානය. මම හිතන්නේ දෙවෙනි කාරණය තමයි මේක සාමාන්‍යයෙන් ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ වල තිබුණු ඔහුගේ නිර්මාණවල තියෙන එකක් තමයි මේ යුගයේ මේ සමාජ දේශපාලන යුගයේ ගේම් ගැසීම සහ ඒක තරගවදීම සහ එකිනෙකා අතර තියෙන අර මිනිස් සම්බන්ධය සහ මිනිස් විශ්වාසයේ බිඳ වැටීම සහ එකිනෙකා පරෙමින් ජීවිතයේ ඉහළට එන්න දරන උත්සාහය මෙන්න මේ අරාජික මේ කැලෑවේ නීතිය යම්කිසි විදියකට ඉහළට මතුවීමින් තිබෙන මේ කාරණේ තමයි මේ ලක්මාල් ධර්මරත්නගේ මේ කෘතියටත් පාදක වෙන්නේ. නමුත් මට හිතෙනවා එක කාරණා කිහිපයක් දැන් මේකේ ඒ ත්‍රාසය කියන දේ ඒ කියන ශානරීය ගුණය සහිතව මේක යන්න උත්සාහ කරන අතරේම යම්කිසි විදියකට චිත්‍රපටියේ මට පේන එකක් තමයි මේකේ තියෙන ප්‍රබන්ධ ආඛ්‍යානය මේකේ ගොඩනැගීම නැත්නම් ප්‍රබන්ධ ආඛ්‍යානයේ ගෙතීම කියන එක ඇතුලේ යම්කිසි විදියකට මම හිතන්නේ මිසිං පොයින්ට්ස් ටිකක් මට ඒක පේන්න තිබුණා. නමුත් දැන් ඒක අපි මම හිතන්නේ ඉදිරියට කතා කරන්න වෙයි. දැන් මේකේ අපි කියන්න පුළුවන් ත්‍රාසයේ ගොඩනැගීමේ මොහොත තුල මේකේ තියෙන විවිධ පාර්ශවයන් අතර තියෙන්න පුළුවන් මේ සංගත සම්බන්ධය. මගේ ආඛ්‍යානය තුල ප්‍රබන්ධය තුල කොයිතරම් දුරට තිරපිටපතක් විදියට ඒක සංගත වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ ඒක අපි සාකච්ඡා කරන්න වෙයි. අනිත් පැත්තෙන් මේකේ තියෙන දේශපාලන මානය. ඒ කියන්නේ මම හිතන ලක්මාල් පැහැදිලිවම කියනවා මේ සිනමාව කියන්නේ දේශපාලන මානයක් කියන එක. මම ඒකට එකඟයි. මේ සිනමාව කියලා වෙනම කලාවක් නෙමෙයි. ඒක දේශපාලන ප්‍රකාශනයක් එක් විදියක කියන එක ලක්මාල් දරනවා. මම හිතන්නේ ඒකත් වැදගත්. මම හිතනවා මේ චිත්‍රපටි උත්සාහ කරන මේ වාලම්පූරිය මේ වාසනාව පිළිබඳ තියෙන මායාව, ඒ වාසනාව පැත්තේ තරඟ වැදීම සහ අනිත් පැත්තේ මේ වාලම්පූරියකට තියෙන අර්ථය. රයිට් ඒක අපිට කියන්න බෑ ඒක හුවමාරු භාණ්ඩයක්. ඒක නිකන් බෙල්ලෙක්. මේ චිත්‍රපටිය දිගටම කියනවා. එතකොට ඇත්තටම මේ වටිනාකම කොහෙද තියෙන්නේ? නේ අපි දන්නවා මුදල් උනත් එහෙමයි. දැන් අපි මේ යුගයේ සාමාන්‍ය මුදල් උනත් මුදල් වල වටිනාකම තියෙන්නේ ඒ මුදල් තුල නෙවෙයි. රයිට්. ඒ මුදල් හරහා හැදෙන හුවමාරු වර්තය තුල. නැත්නම් ඒකේ තියෙන අර්චනය තුල. අපි කියන්නේ පෙටිෂ් කියලා. රයිට්. එතකොට මෙන්න මේ ධනවාදයේ පවතින්නේ මේ සමාජ ක්‍රමයේ පවතින්නේ මේ පෙටිෂ් එක මත. ඉතින් මම හිතනවා වාලම්පූර් කියන සංකේතයත් මේ චිත්‍රපටියේ වාලම්පූරිය එක හුවමාරු වෙන විදියත් මෙන්න මේ පෙටිෂ් එක ඇත්තටම වාලම්පූරිය කිසිම අර්ථයක් නැහැ. රයිට්. ඉන්නේ හැබැයි අපේ චිත්‍රපටිය පෙන්නනවා ඒ අර්ථයක් නැති වාලම්පූරිය වෙනුවෙන් මනුෂ්‍ය සම්මතතාවම විනාශ කරගෙන විශාල තරගයකට එළඹෙනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ මානිය තමයි මේක පොලිටිකලි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒකෙදී මේ චිත්‍රපටියට අතිරේකයක් විදියට දේශපාලන කාරණ දැන් අපි ගත්ත චිත්‍රපටිය අග මේකේ තියෙන පොලිටිකල් අපි ඩයලොග්ස් සහ ඒ කියන්නේ දේශපාලන සංවාදයන් ගොඩක් එකතු කිරීමට වඩා මම හිතනවා මේ චිත්‍රපටියේ තියෙන මෙන්න මේ වාලම්පූරියත් එක්කම ඇති කරන මේ සම්බන්ධය මේ හුවමාරුව මේ තරග වැදීම ඇතුළේම මම හිතනවා මේක දේශපාලන මානය අතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා එක මම හිතනවා මේ චිත්‍රපටිය ගැන අපිට ඉදිරියට සංවාදයක් තියෙයි. ඒ කියන්නේ විවාදයක් තියෙයි. අනිත් පැත්තේ මම හිතනවා ප්‍රේක්ෂකාගාරයට ආරාධනා කරන මේ චිත්‍රපටිය බලන්න. ඊටම වැදගත් චිත්‍රපටියක්. මම හිතන්නේ සිනමා හේයුගේ සිනමාවේ යම් ආකාරයකට ලාංකේය සිනමාවේ තියෙනවා යම්කිසි පිම්මක් යම්කිසි ඉදිරියට යෑමක් තියෙනවා. සම්මි මේක රංගනයෙන් දායක වන යන්ති සිරිකුමාරලා ඇතුළු ඒ සියලුම රංග කණ්ඩායමේ උපරිම ඔවුන්ගේ රංග පරාසය තුළ උත්සාහ කරනවා මේකට ඒ සාධාරණයක් ඉෂ්ට කරන්න. ඉතින් මම හිතනවා අනිත් පැත්තෙන් එඩිටිං සහ මේක අරගෙන අපිට වෙනම මම සිනමා විචාරය ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් වෙයි. මේ චිත්‍රපටිය බලන්න. මම හිතන්නේ පැය දෙකමාරක් බලා ඉඳීම පාඩුවක් නෑ. මම හිතනවා ලක්මාල් ධර්මරත්න නැවත වරක් ඔහු සිනමාවෙන් ප්‍රශ්න කරන ඔහු සිනමාවෙන් සොයාගන්න උත්සාහ කරන ආත්මීය දේශපාලන ප්‍රකාශනය මේ චිත්‍රපටිය තුලත් ඔහු නැවත ගෙල්ලා තියෙනවා. ගේම් ගැසීම සහ කුමන්ත්‍රණය කිරීම. එතන කන්ස්පිරසි තියරිස් කියන එක දැන් මේක කොයිතරම් දේශපාලනය ඇතුළේ ස්ථානගත කරනවද කියන එක තමයි අපි ඉදිරියට මේ චිත්‍රපටියත් කතා කරන්න වෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය අවිලා බලන්න.